හායි යාළුවනේ, අද මම නූඩල්ස් එකක් හදන්න යන්නේ. මේ නූඩල්ස් එක මම මගේම ක්‍රමයකට හදන රසම රස නූඩල්ස් එකක්. මම මේකට ගෝවා ටිකක් අරගෙන ටිකක් ලොකු කෑලි වලට කපලා ගත්තා. කැරට් එක ගෙඩියක් වගේ අරගෙන ඒකත් මම ටිකක් පුංචි කෑලි වලට කපලා ගත්තා. මම මේකට තක්කාලි ගෙඩි 2-3ක් විතර දානවා. මේක මම තෙල් නැතුව හදාගන්නේ සෞඛ්‍යයට හොඳ විදියට. ඉතින් මේ රස එන්න ඕන නිසා මම තක්කාලි ගෙඩි 3ක් විතර දාගන්නවා. සෙලරි ටිකක් දාගන්නවා. සෙලරි එකේ නැට්ට හරියෙන් ටිකක් කපාගෙන දාගන්නවා. මම මේ කොළ කීපයක් අයින් කරගත්තා. මට පස්සුවට ඒක ඕන වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බොහොම පුංචියට කපලා දාගන්නවා සෙලරි ටික. ඉතින් සෙලරි තියෙනවා නම් දාන්න පුළුවන්. මේක හරිම සුවඳක් වගේම අමුතු රසක් එනවා සෙලරි දැම්මම. සැල්දිරි කියලාත් කියනවා. ඊට පස්සේ මම බටන් මෂ්රූම් ටිකක් කපලා තියාගන්න. ඒක දාන්නේ දැම්ම. ඒක අන්තිමට දාන්නේ. බටන් මෂ්රූම් ඉතින් අවශ්‍යම නැහැ. මම මේ දාන්නේ කොරියන් චිලි පේස්ට් එකක්. ඒකෙන් හැන්දක් විතර දානවා. ඒක ගොඩාක් සැර එකකුත් නෙමෙයි. ඒ නිසා මිරිස් කුඩු ටිකක් දානවා. ඔයාලට කොරියන් චිලි පේස්ට් එක නැත්තම් අපේ මිරිස් කුඩු දාලා ගන්න. සුදු ලුණු ටිකක් දාගෙන වතුර මේ කප් එකේ එකමාරක් විතර දාගත්තා. මේ දාපු එළවලු ටික ඔක්කොම වැහෙන්න. දාලා මම මේක කලවම් කරලා වහලා තියනවා හොඳට තැම්බෙන්න. දැන් මේක හොඳට තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ටිකක් කලවම් කරා පියන ඇරලා. මේ වගේ නූඩල්ස් දෙකක් දාගන්නවා මම. දාලා වහලා තිබ්බම මේක හොඳට තැම්බිලා එනවා. අන්තිමට මම බටන් මෂ්රූම් ටික දාගත්තා. ඔයගොල්ලන්ට අනිත් නිකම් මෂ්රූම් උනත් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හදලා ගත්තම ටිකක් වතුර ටික හිඳලා ගත්තම නූඩල්ස් එකත් එක්ක ඒකටම දාලා ඒක ඉතින් හරිම ලේසි හදාගන්න. ඉතින් උණු හෙම්බිස්සාව තියෙන වෙලාවකට මේක ඉතින් උණුවෙන්ම හරි ෂෝ සරත් තියනවා. මං බිත්තර 3ක් විතර තම්බලා කපලා ඒකට තියාගන්නවා. මේ වෙලාවේ මේක හොඳටම උණුවෙන් හොඳටම රසට තියෙනවා. මං අර අයින් කරගත්ත සෙලරි එකෙන් කොලයකුත් ලස්සනට තිබ්බා. තියලා මේක කන්නයි හදන්නේ. ලුණු කොළ ටිකකුත් උඩින් දාගත්තා මම චුට්ටක් ලස්සන කරලා ගන්න. ඉතින් අවශ්‍යම නැහැ. තියනවා නම් දාගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ රස බලන්න තමයි හදන්නේ. අපිට ඉතින් ලේසියෙන් හදාගන්න පුළුවන් මේක. ලොකු ඊදමක් යන්නෙත් නැහැ. තෙල් නැහැ. රසකාරක නැහැ. ඉතින් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව හොඳට හදාගෙන කන්න පුළුවන් ගෙදරදීම. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේක හදලා ඒක ඇත්තටම රසයි.